ඒකතල බල ඕනෑම ගණනක සමතුලිතතාව සඳහා අවශ්‍යතාවය. කියන්නේ බල ගොඩාක් තියෙයි. ඕනෑම දිශාවක් ඔස්සේ බල සියල්ලේම සංරචකවල VG ඓක්‍ය ශූන්‍ය වෙන්න ඕනේ. ඒ මුල් දිශාවට ලම්බ වූ දිශාවෙහිද බල සියල්ලේ සංරචකවල VG ඓක්‍ය ශූන්‍ය වෙන්න ඕනේ. බල ක්‍රියාත්මක වන තලයේ ඇති ඕනෑම ලක්ෂයක් වටා ගන්නා ලද බල සියල්ලේ ගූර්ණවල VG ඓක්‍යත් ශූන්‍ය වෙන්න ඕනේ. ඊළඟට මේ නෝට් එකක් දීලා තියෙයි. ලක්ෂයක PTQRS කියලා බල සෙට් එකක් තියෙයි. බල 3ක් තිබ්බොත් අපි බල ත්‍රිකෝණය පාවිච්චි කරනවා. එතකොට මේ වගේ බල ගොඩක් නම් බල බහුවස්ත්‍රය තමයි පාවිච්චි කරන්නේ. ඊළඟට සමතුලිතතාවයේ අවස්ථා. වස්තුවක් සමතුලිතව තැබිය හැකි ආකාර කිහිපයක් තියෙයි. මේවා සමතුලිතතා අවස්ථා කියනවා. එතකොට මේ අවස්ථා අතුරින් සුරක්ෂිත අවස්ථා තියෙයි, මධ්‍යස්ථ අවස්ථා තියෙයි, අවදානම් අවස්ථා තියෙයි. එතකොට ස්ථායී සමතුලිතතාවය, අස්ථායී සමතුලිතතාවය සහ උදාසීනතාවය කියලා කියනවා. එතකොට හිස් බෝතලයක් අපි සරකලා තියෙයි. A කියන එකේ සාමාන්‍ය බෝතලයක් තියෙන පොසිෂන් එකේ තමයි තියලා තියෙන්නේ. ඊට පස්සේ B කියන එකේ මුඩියෙන් තමයි හිටවලා තියෙන්නේ. C කියන එකේ පෙරලා. එතකොට ස්ථායී සමතුලිතතාවය කියන්නේ සමතුලිතතාවය පවතින වස්තුවක් එම සමතුලිත අවස්ථාවෙන් මදක් විස්ථාපනය කොට මුදාහල විට මුල් අවස්ථාවට නැවත පැමිණේ නම් ඒක ස්ථායී සමතුලිතතාවය. ඒ කියන්නේ දැන් මේ සිරස්ව තියෙන එක පොඩ්ඩක් එල කරොත් ආපහු ඒක මේ පිහිටීමට එනවා. ඊළඟට අස්ථායී කියන්නේ මේ තියෙන පිහිටීමෙන් පොඩ්ඩක් විස්ථාපනය කරොත් මුල් අවස්ථාවට එන්නේ නැහැ. ඒකෙන් බැහැරවට ගිහිල්ලා තමා මේ ඊළඟ පිහිටුමට යන්නේ. එතකොට ඒක අස්ථායී සමතුලිතතාවය. ඒක මේ B. මේක පොඩ්ඩක් එහෙම කරොත් ආපහු මුල් පිහිටීමට එන්නේ නැහැ නේ. වැටෙන එක තමයි වෙන්නේ. ඊළඟට උදාසීනයි. සමතුලිතව පවතින වස්තුවක් එම සමතුලිත අවස්ථාවෙන් මදක් විස්ථාපනය කරපුවාම එතකොට ඒක ඒ නව පිහිටුම අවස්ථාවේ. මේ C කියන එක නම් තව පොඩ්ඩක් එහාට ගත්තාම පොඩ්ඩක් එහා පැත්තට ගිහිල්ලා ඒ පිහිටීම තියෙනවා. මොනවත් වෙනසක් වෙන්නේ නැහැ. එතකොට අස්ථායී සමතුලිත අවස්ථාව. ඒ කියන්නේ B කියන එක තමයි අවදානම් අවස්ථාව. වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය පහත් වන තරමට ඒක ස්ථායී වන බව, ගුරුත්ව කේන්ද්‍රය ඉහළ යන විට අස්ථායී වන බව පැහැදිලියි. මේ A එකේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ පහළ, B එකේ ඉහළ. කෙසේ වුවද වස්තුවක ස්ථායීතාව තීරණය කරන්නෝ මූලික සාධකයෙහි ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය බව නිගමනය කළ හැකි නම් වස්තුවක විභව ශක්තිය අඩු වන තරමට එය වඩා ස්ථායී වන අතර විභව ශක්තිය වැඩි වීම සමග එය අස්ථායී වෙනවා. ඊළඟට ආයතීයයි විසඳු ගැටලු. ස්කන්ධය 500ක් වන තන්තුවක් සැහැල්ලු අවිතන්‍ය. ඒ කියන්නේ ප්‍රත්‍යස්ථාවක් නැති තන්තුවක් තියෙන අචල ලක්ෂයකින් ඉල්ලා තියෙනවා. මේක පෙන්ලා තියෙයි 5.5 G කියලා. ඒක කිලෝ වලට කැඩුවොත් 0.5ක් වෙනවනේ. ඒක තමයි 0.5 G කියන්නේ. G කියන්නේ 10න් වැඩි කරලා. එතකොට තන්තුව තිරසට 60ක් ආන්ත වනසේ මෙම වස්තුව F නම් තිරස් බලයකින් පසෙකට අදිනවා. F කියන බලය හරගේ.
තන්තුවේ ආතතිය T කියලා කියනවා බල ත්‍රිකෝණය භාවිතයෙන්. එතකොට මේ 0.5 බලය නිරූපණය කරලා තියෙයි F1 ඊට පස්සේ T1 මේ කෝණෙ නිරූපණය කරලා තියෙයි. එතකොට අපිට F හොයාගන්න ඕනේ. ඒකනේ අපෙන් අහලා තියෙන. එතකොට දාන්න ඕනේ සම්බන්ධි sin ද cos ද tan ද. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය තමයි tan. F නේ හොයන්න තියෙන එක බද්ධ පාදයනේ. එතකොට සබ tan. tan 60 AC divide by AB tan 60 කීයද මූල 3යි. AC 0.5යි. G වෙනවා. AB අපි දන්නේ ඒක F. එතකොට F වල වැලියු වෙනවා 5යි මූල 3 බෙදීම 3 කියලා. ඉහත තන්තු 15යි නිව්ටන් දක්වා මොන විට බිඳෙයි නම් F බලයට තිබිය හැකි උපරිම අගය මේ T1 වැඩි වෙලා 15 වෙද්දි මේ සමතුලිතතාවය බිඳෙනවලු. එතකොට F බලගේ එතකොට F බලයේ ක්‍රමයෙන් වැඩි වෙන්න තන්තුවේ තිරසට ආණතිය ක්‍රමයෙන් අඩු වෙනවා. මේ ලක්ෂ්‍ය පොඩ්ඩ දකුණට එනවනේ. එතකොට T අඩු වෙනවා. ඉහත ભેදකාත්තිය ඒ කියන්නේ කැඩෙන්න දෙන්න ඕන ආත්තිය 15 තෙක් වැඩි වෙනවා. එවිට තන්තුවේ තිරසට ආණතිය T කියලා ගමු. එතකොට නිව්ටන් 5 එහෙමමයි. අර බලයේ F කැඩෙන අවස්ථාවේ 15යි. එතකොට ABC බල ත්‍රිකෝණය සලකලා එක ඍජු කෝණීනේ. එතකොට 5 වර්ගය ධන F වර්ගය 15යි. එතකොට F වලගේ 14.14ක් වෙනවා.